සැකකාර පල්ලේගම හේමරතනගේ නඩුව අද තිබුණා. නඩුව තමයි බාල අපචාර. ඔහු සැකකරුවෙක්. ඒ වගේම දැන් අටමස්ථාන අධිපති කියන තනතුරින් ඉවත් කරලා ඉන්නේ. සැකකරුවෙක් උසාවියට යනකොට අද සම්පූර්ණයෙන් කරපු ලොකුම වරද්ද තමයි ටින්ටඩ් කරපු වාහනයක මහේස්ත්‍රාත්වරයා යන ගේට්ටුවෙන් තමයි ගියේ. ගොඩක් අයට වීඩියෝ දකින්න ඇති. එතන පොලිසියෙන් නවත්තනවා. නවත්තලා එහා පැත්තේ ගේට්ටුවේ යන්න කියලා කියනවා. කියනකොට අනුරාධපුරයේ වැඩ බලන HQI CI කෙනෙක් ඇතුලේ ඉඳන් අතවනනවා එයාව එවන්න කියලා. එතකොට ඔය ලෝයර්ස්ලා මුලින් 30ක් 40ක් ආවනේ ලක්ෂ 40ක් විතර වියදම් කරා. එක ලෝය කෙනෙකුට ලක්ෂය ගානේ දීලා තිබ්බා. ඊට පස්සේ අද සීනියර් ලෝය කෙනෙක් තමයි වෙසල් එකක මේ ග්ලාස් ටින්ටඩ් කරපු එක පිටිපස්සෙන් දාගෙන යන්නේ මේ පල්ලේගම හේමරතන. ඇතුළට දාන්නේ. ඉතින් එතන ඒ ප්‍රශ්නේදී අද අනුරාධපුරයේ විනිශ්චයකාරවරයා නියෝගයක් නිකුත් කරලා තියෙනවා මේ වගේ හොරපාරෙන් ටින්ටඩ් කරපු වාහනික මේ මහේස්ත්‍රාත්වරු විනිශ්චයකාරවරු ගමන් ගන්නා මාර්ගයෙන් ගේට්ටුවෙන් පල්ලේගම හේමරතන කොහොමද ගෙන්නුවේ කවුද අනුබල දුන්නේ කියන එක ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඒ ගැන සතුටු වෙනවා. ඒ වගේම තමයි මේ කටුකන OICලා. කටුකන තරු දෙකක් තුනක් ගැව්වට නෙවෙයි හිටපු පොලිස්පති දේශපන්දු තෙන්නකෝනුත් දැන් සැකකරුවෙක්. දැන් ඉන්න පොලිස්පතිතුමා මේක ගැන වැඩිපුර හොයන්න ඕන අවධානයෙන් හොයන්න ඕන. පොලිස්පතිතුමා ඒ වගේම අධිකරණයේ බාර ඇමතිතුමා ජනාධිපතිතුමා මේක ප්‍රශ්නයක්. මේ කුඩා දරුවෙකුට වුණු ප්‍රශ්නයක්. එතකොට මේ දරුවා වෙනුවෙන් කවුරුත් නැති වුණත් දැන් බොහෝ දෙනෙක් දරුවා වෙනුවෙන් ඉදිරිපත් වෙනවා ලෝයර්ස්ලා මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක්. එහෙම නැති වුණා නම් මේ දරුවාට මේ වෙනකොට මොනවද වෙයිද දන්නේ නැහැ. ඇත්ත කතාව. මේ ලෝයර්ස්ලා 30ක් විතර දාලා එතකොට මෙයා නිර්දෝෂි නම් මෙයා ළමයව දූෂණය කරේ නැත්තම් ඇයි මෙයා ගිහිල්ලා මේ නවලෝකේ ඇඩ්මිට් වෙන්නේ? බොහොම අමාරු ලෙඩෙක් විදියට නවලෝකෙන්නේ මතුවෙන්නේ. ඊට පස්සේ ඇයි ටින්ටඩ් දාපු වාහන වල හැංගියන් කියන්නේ? යකෝ බය නැතුව ඵලයන්කෝ ඕනතරම් තමන් වරදක් කරේ නැත්තම් නිර්භීතව යන්න පුළුවන් නේ. ඕන සමාජයක් ඉස්සරහා මම මෙහෙම දෙයක් කරේ නැහැ මෙන්න මම පයින් යන්නේ උසාවියට සැකකරු ඒ කියන්නේ පයින් අනුන්ගේ සාමාන්‍ය සැකකරුවන්ගේ වාහන ඇතුළට ගන්න දෙන්නේ නැහැ නේ. එතකොට ඔහු සැකකරුවෙක්. හිටපු අටමස්ථානාධිපති වෙන්න පුළුවන්. මෙයා ප්‍රධාන හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන්. නායක හාමුදුරු ඒ කිසිම දෙයක් වැඩක් නැහැ. දැන් ස්ත්‍රී ළමා අපචාර දූෂණයක් සම්බන්ධයෙන් සැකකරුවෙක්. ඉතින් සැකකරුවා විදිහට යන්න ඕන. Taman නිර්දෝෂී වුණාට පස්සේ ඒ විදිහට ආයෙ යන්න පුළුවන්. දැන් ඔය ප්‍රධාන වශයෙන් මේ ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන මොහොතක්. ඉතින් මේ ප්‍රශ්නය ගැන ජනාධිපතිතුමා ඒ වගේම අධිකරණ ඇමති මේ කට්ටිය අනිවාර්යෙන් මේ ජනාධිපතිතුමා විශේෂයෙන් මේ ගැන බලන්න ඕන. මොකද මේක සමාජයේ බොහෝ දෙනෙක් කතා බහ වෙන දෙයක් මේ. මොකද දැන් කපුවත් අර ගියපාර මේ කොළඹින් ජනාධිපති නීතිඥවරයෙක් ගෙන්නලා දැන් කියනවනේ මේ අර මස් ටික පූජා කරගෙන ආවා කියලා. ඉබි මස් ටිකයි කබල්ලා මස් ටිකයි අර ඉබ්බෝ ටිකයි බිත්තරයි පූජාවකට නුගෙනම කියන්නේ. එතකොට මේවා මොකද මේ වෙන්නේ? අර T56 මොට ආයුධයක් වෙන්නේ. අන්න ඒ වගේ දැන් අධිකරණය ගැන අපි විශ්වාස කරනවා. අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අද විනිශ්චයකාරතුමා කියලා තියෙනවා මේ වාහනේ ටින්ටඩ් කරපු වාහනයක එකපාරම පල්ලේගම හේමරතන කොහොමද ආවේ ඇතුළට? මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. ඒ වගේම ඇයි මේ පොලිසිය තාම මොකටද මේ කටුකන්නේ? සල්ලි වලටනේ. Tamanට පුළුවන් නවත්තලා මේ සැකකාරයෙක් විදියට යවන්න. එතන ගේට්ටුවේ පොලිසියේ ඔක්කොම නවත්තලා මෙතනින් යන්න බෑ කියලා කියනකොට ඇතුලෙන් අතවන්නලා කොහොමද ගත්තේ ඇතුලට? ඉතින් ඔන්න ඕවා තමයි අපිට ලොකු ප්‍රශ්න. මේ රටේ මිනිස්සුන්ට මේ නීතිය ගැන ඇතිවෙන ප්‍රශ්න මේ. ඉතින් කලින් ආණ්ඩුවල නම් මේ වගේ දේවල් කරා. නමුත් අපි මේ ආණ්ඩුවෙන් මේ සාධාරණ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ විනිශ්චයකාරතුමාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා කියපු එක ගැන. මොකද පල්ලේගම හේමරතන ඇවිල්ලා සැකකරුවෙක් පමණයි. හිටපු අටමස්ථානාධිපති කතාව අපිට අදාළ නැහැ. සැකකරුවෙක් මේ කුඩා දැරිවියට සිදුවුණු අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට වෙනතුරු මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒක අනිවාර්යෙන් ඉෂ්ට විය යුතුයි. ඒ ගැන අපි ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉනවා අධිකරණ පද්ධතිය පිළිබඳව. ඒ වගේම අර මේ සත්තු තියාන බ්‍රිජ් එකේ තියාන හිටපු කපුවට සත්තු කෙනාවේ පූජාවට නම් ඔය මාස දෙක තුන මස් මාළු කන්න නැතුව පේ වෙලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වදින්න යන මිනිස්සු ඔන්න ඔය කපුවා දැක්කොත් උඹලා මොකද්ද කරන්න ඕන කියන එක තීරණය කරපළා. අපි ඔක්කොම පේ වෙලා යන්න ඕන. එතන ශ්‍රී මහා බෝධිය
ගාව ඉන්නව ස්ත්‍රී දූෂණ කරන්න පුළුවන්, ළමා අපචාර කරන්න පුළුවන්, බොණ්ඩ පුළුවන්, මස් කන්න පුළුවන්, මස් පූජා කරන්න පුළුවන්. එතකොට මොකද්ද මේ බුදුදහම? මේ බුද්ධ ශාසනයේ මොකද්ද වෙන්නේ එතකොට මේ? මේක මේ බිලි පූජාවක්ද? සීමා බෝධිය පාමුල කරන බිලි පූජාවක්ද? ඉතින් මේ දේවල් ගැන මේ ඉදිරියේදී සාමාන්‍ය ජනතාවගේ ඉඳන් හැම කෙනාම මේ ගැන කතා කරන්න ඕන. ජනාධිපතිතුමාගේ ඉඳලා මේ ගැන බලන්න ඕන මොකද්ද මේ වෙන්නේ කියන එක පිළිබඳව. අනිවාර්යෙන් බලන්න ඕන මොකද මේ දේ මේ නීතිය තමන්ගේ අතට අරගෙන සල්ලි බලයට යටත් කරගෙන මොකද්ද මේ කරන්න යන්නේ කියන එක ගැන බොහෝ දෙනෙක් කතා බහ වෙන මොහොතක් මේ. මේ රජයපත් කිරීම සඳහා මේ ගොඩක් වෙහෙසුණු පිරිසක් ජනාධිපතිතුමාට කියන්නේ මේ ගැන අනිවාර්යෙන් බලන්න මොකද්ද මේ වෙන දේ. අන්තිමට මේ ඔය ළමයා වැරදිකාරයෙක් වෙන මට්ටමටපත් වෙයිද දන්නේ සල්ලි හින්දා. ඒ ගැන විශේෂයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුවපත් වේවා.